අපි සියලිත් හමු වෙන්නේ Word application video series එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් part 4 හැබැයි හතරවෙනි කොටස. අපි තුන්වෙනි කොටසෙන් වර්ග දෙකක් කරා, කොටස් දෙකක් කරා. ඒකත් එක්ක අපි ඊළඟට පටන් ගන්නේ පස්වෙනි කොටස, හතරවෙනි කොටසත් එක්ක පස්වෙනි වීඩියෝ එක අපේ. හරි, අපි මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ striles group එක ගැන. ළමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ striles group එක ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරනවා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා ඒ වගේම තමයි අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලා ගන්න නම් bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු හතරවෙනි කොටස. නැත්නම් අපි කියනවා පස්වෙනි වීඩියෝ එකට. එහෙනම් අපි පටන් ගමු striles group එක ගැන කතා කරන්න. අපි මේ දක්වා කතා කරපු කොටස් කිහිපය වෙන්නේ එකක් තමයි home tab එකේ phone group එක ගැන කතා කරා. ඊට අමතරව අපි paragraph group එක ගැන කතා කරා සහ අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා striles group එක ගැන. ඉතින් මේක වැදගත් කාරණා කිහිපයක් කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. කිසිදු කොටසක් මග අරින්නේ නැතුව. හරි, අපි එහෙනම් සුපුරුදු පරිදි ආරම්භ කරමු. මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ striles group එක හරහා ඉගෙන ගන්න කියන එක. ඉතින් අපි paragraph group එක ඉවර වෙලා ඊළඟට එන්නේ striles group එක ගැන කතා කරන්න. හරි, මම සුපුරුදු පරිදි කියා දීලා ඇති කලින් සැරේත් අපි කොහොමද ඔටෝම පැරග්‍රාෆ් කිහිපයක් නිර්මාණය කරන්නේ. චුටි ෆෝමියුලා එකක් තියෙනවා ළමයි. ඒ ෆෝමියුලා එක හරහා තමයි අපි මේ දේවල් ඉගෙන ගැනීම සිද්ධ වෙන්නේ. හරි, අපි වැඩි කතා නැතුව ඒ ෆෝමියුලා එක පාවිච්චි කරලා පැරග්‍රාෆ් කිහිපයක් ගමු. මේක ගැන ටෙස්ට් කිරීමක් සඳහා RAD කියලා වරහනක් දැම්ම එන්ටර් කරා. මම චුට්ටක් මෙතනින් පස්සෙත් ආයි පාරක් ඒ ෆෝමියුලා එකම යූස් කරන්න. රෙඩි කරා. මට පැරග්‍රාෆ් කිහිපයක් ගන්න ඕන නිසා මම මේ වැඩේ කරන්නේ. තව පාරක් මම පැරග්‍රාෆ් එක ගන්නවා. RAD වරහන් දැම්මා. එකරා. හරි, මම මෙහෙම ගත්තේ ඇයි කියලා ඔයාලට කොටස් තුනක් පැරග්‍රාෆ් තුනක් ගත්තා වුණා. මම හිතනවා මෙතන අපි දාමු main heading කියලා දාගමු. මම දාගන්නවා main heading. අපි main කියලා දාමුකෝ. main. හරි. ඊට පස්සේ sub topic කියලා දාගමු. sub topic 1. හරිද? දැන් මේක තමයි main heading එක. මේක තමයි sub topic 1 එක. ඊට පස්සේ අපි හිතමු ඔන්න පැරග්‍රාෆ් කිහිපයක් ගිහිල්ලා තුන්වෙනි පැරග්‍රාෆ් එකේ විදියට sub topic 2 එක ගත්තා. sub topic 2. පැරග්‍රාෆ් කිහිපයක් ගිහිල්ලා අපි මේ හරියෙන් ගමු sub topic 3 එක. topic 3 එක. මම මේ sub topic 3 එකෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා ඊළඟට ඉන්ට කළා main heading 2 එක ගන්න. සෙල්ල තිබුණේ 1 එක අපි. ඒකේ subtopic I 1 එක. මේ main heading 2 එකේ subtopic 1 එක. හරිද? අපි මෙතන දාමු subtopic 2. එතකොට subtopic 2 එක අරගෙන ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ගන්න ඒකත් එක්කම චුට්ටක් පහලට ඇවිල්ලා subtopic 3 එක මේකට ගමුකෝ අපි. එකලා අන්න subtopic 3 එක ගන්නවා. subtopic 3. හරි. තව චුට්ටක් මම උඩට එනවා දැන්. චුට්ටක් උඩට එන්නම්.
හරි. පුතා මේ තියෙන්නේ මේන් හෙඩින් එක. තව චුට්ටක් පහළට ගමු අපි. මේ තියෙන්නේ මේන් හෙඩින් එකක්. මේක සබ් හෙඩින් එකක්. හරිද? දැන් මම මේ මේන් හෙඩින් 1 කියලා දාගමු. දැන් මම මේ කතා කරන්න යන්නේ ස්ටයිල්ස් ගෲප් එක ගැන. මේකේ නමේ මේ ගෲප් එකේ නම ඇතුළෙම තියෙනවා ස්ටයිල්ස් ඇඩ් කරන්නේ. අපේ මේ ෆොන්ට් එකට හරි අපි ටයිප් කරන් යන පේජ් එකේ හරි යා ස්ටයිල් එක වෙනස් කරනවා. ඔයාලට මතක ඇති මම නැවිගේෂන් පේන් එකක් පාවිච්චි කරා. දැන් මම ආපහු සරයක් පෙන්නන්න මේ නැවිගේෂන් පේන් එක. හදිසි හරි කාට හරි මේක ගන්න ඕමනා නම් ආයි මම මේක ක්ලෝස් කරලා පෙන්නන්න. දැන් නැවිගේෂන් පේන් එක නැහැ. ඒක ගන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන view tab එකට ආව පුතේ ඒක ක්ලික් කරා. ක්ලික් කරලා ඇවිල්ලා show කියන group එකේ navigation pane කියන එක තැනට ටික් එක දාන්න. ටික් එක අයින් කරාම අයින් වෙනවා. ටික් එක දැම්මහම ආන navigation එක add වෙලා තියෙන. ඉතින් මේක අර ප්‍රීමියම් අපිට පුළුවන් PowerPoint එකේ වගේ බලා ගන්න pages ටිකත් මේ. හරි. headings වලට යන්නේ මම විශේෂයෙන්ම මේකේ වැදගත් වෙන්නේ මේක ඉතින් අපිට styles වල වැදගත් වෙන්නේ heading එක තමයි. අනිත් ඒවා ඉතින් title එකක්, subtitle එකක් නේද? strong එකක් ඒ වගේ ගොඩාක් දේවල් මේක ඇතුලේ තියෙනවා. මම දැනට add කරන්නේ heading කියන එක විතරයි styles වලදී. දැන් පුතේ මේ main 1 කියලා තියෙන main heading එකක් නේ. මෙන්න බලන්න මෙන්න මේකත් එක්ක මේක වෙනස් කරද්දි මේක select කරගන්න ඕන. select කරගත්තා. select කරගෙන ඔන්න heading වල කිසිම දෙයක් නෑ දැන් add වෙලා. මම styles වලට ගිහිල්ලා මෙන්න මේ main heading එක click කරා. මේ heading 2 මේ heading 1 එක. ඒකයි heading කියලා විතරක් තියෙන්නේ. හරිද? මේ heading 2 එක මේ heading 1 එක. හරිද? හරි. ඔයාලට පේනවා ඇති මේ mouse point එක එතනට අරගෙන ගියාම පෙන්නනවා. ඔන්න මේ heading 1 එක click කරපු සැනින් ඔයාට පේනවද මෙතන වෙනස් වෙලා තියෙනවා main 1. ඔන්න මම ආයෙ back වෙලා පෙන්නන්නම්. මම පොඩක් ඔන්න minimize කරා. magnify එකෙන් පොඩ්ඩක් zoom out කරා. ඔන්න බලන්න මම මෙතන ක්ලික් කරනවත් එක්කම මේ heading එක මෙතනත් බලන්න. මේක ක්ලික් කරනවත් එක්කම ඔන්න බලන්න. ක්ලික් කරනකොට main එක ඇවිල්ලා තියෙනවා. දැක්කනේ? මේක තමයි වෙනස. ඊළඟට මේක select කරලා මේ දැන් මේක topic එක sub topic එකක් නේ. ඒ කියන්නේ main heading එකේ යටතේ තියෙන එකක්. ඔන්න බලන්න ඒක ගන්න. heading 2 එක. ඔන්න බලන්න. heading 2. දැක sub topic එක. දැන් මම heading sub topic එකක් තව එකක් තියෙනවා මේ අපිට මේ. ඔන්න බලන්න මේක ක්ලික් කරද්දි මෙතන මේ heading එක heading sub topic heading 2. දැක්කද? දැන් මේක ඇතුලේ තව එකක් තිබුණොත් මේ ක්ලික් කරලා heading 3 එකකට යන්න පුළුවන්. ඒක ඇතුලේ තව sub topic එකක් තිබුණොත් මේක ක්ලික් කරලා ආපු සැරයක් heading 4 එකට යන්න පුළුවන්. එහෙම මේ automatically දෙනවා අපි heading add කරන සැරයක් ගානේ. දැන් subtopic 2 එකෙන් පස්සේ ඔන්න තියෙන subtopic 3 එකක්. ඔන්න ක්ලික් කරා. දැක්කද? ඊට පස්සේ ඔන්න මං එනවා ඊළඟට main 2 ඔන්න main 2. මේක main heading එකක්. ඒ කියන්නේ heading 1 එකේ ඔන්න heading එක දුක්ලා දැක්කද? main එකේ කියලා මේ මේක විශේෂත්වයක් තියෙනවා මං හිමීට පෙන්නන්නම්. හරි subtopic heading 2 ඔන්න ඊළඟට පහළට ආවා. ඔන්න subtopic heading 2 ඔන්න පහළට ආවා. subtopic heading 2 දැන් පේනවා ඇතිනේ ඔයාලට. දැන් මෙහෙම තියෙන එකේ විශේෂත්වය පුතේ මෙන්න මෙහෙම තියෙන එකේ විශේෂත්වය වෙන්නේ මේක headings add කරලා තිබුණාම ඔයාගේ document එකේ අපි හිතමුකෝ මේක දැනට ඔයාට පේන්න තියෙන පිටු 5ක් වුණාට මතක තියාගන්න ඔයා හදන documents වල ගොඩක් වෙලාවට පුතේ තියෙන්න පුළුවන් පිටු 20 30 40 50 දැන් ඔය assignment එකක් එහෙම කරනවා නම් ඒකේ තියෙන්න පුළුවන් පිටු 100 150 200 වෙන්න පුළුවන්. එතකොට අපිට මේ කියනට මේ headings ටික තියෙනවා නම් හරි සරලයි එතනට යන්න පුළුවන් ඩක් ගාලා. මේ බලන්න ඔන්න බලන්න. මේක ක්ලික් කරද්දී ඔන්න බලන්න මං ඉන්න තැන මම main heading එකට යනවා. දැන් මං ඉන්නේ මෙන්න මේ main heading 2 කියන එකේ subtopic 3 එකේ තමයි අපි ඉන්නේ. හරිද? මං යනවා main heading 1 කියන එක ඔන්න බලන්න ක්ලික් කරා. දැක්කද main heading එකට ආවා. දැක්කද? මම මේ subtopic 3 එකට එනවා main heading 1 එකේ. ඔන්න බලන්න. දැක්කද මේ? දැක්කද? මං එනවා subtopic 2 එකට එනවා main heading 2 එකේ මේ. අන්න ක්ලික් කරා. 2 එකට එන්න පුළුවන් මෙහෙම අපිට උවමනා කරන ඕනිම තැනකට heading click කරලා මේ navigation එක ඇතුලේ තියෙන අපිට අන්නේ අදාළ point එකට එන්න හැකියාව තියෙන. ඉතින් document එකක් හදන් යද්දි මේ styles වල styles add කිරීමේ
වාසිය ඔන්න ඕක තමයි පුතේ. මොකද ඒකෙත් ගොඩක් වෙලාවට අපිට උපරිම ප්‍රයෝජනවත් වෙන ප්‍රධානම සාධකය වෙන්නේ හෙඩින්. මොකද මේ හෙඩින් ඇඩ් කරන සැරයක් ගානේ අපිට නැවිගේෂන් පේන් එක තුල බලා ගන්න පුළුවන්. එතකොට මේ නැවිගේෂන් පේන් එක හරහා අපිට මොනා කරගන්න පුළුවන්ද පුතේ? නැවිගේෂන් පේන් එක හරහා අපිට ඒ අදාළ ස්ටයිල්ස් ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ හෙඩින් හරහා මොනා කරන්න පුළුවන්ද? හෙඩින් ඇඩ් කළා අපිට පුළුවන් අපේ ඩොකියුමන්ට් එක තවත් වර්ණවත් කරන්න. ඉතින් මේක වගේම මතක තියාගන්න මේක ඉතින් ඇඩ් කරන්න පුළුවන්. මෙහෙම ඇඩ් කරන්න පුළුවන් පුතේ. ඉතින් මේ අපි කියන්නේ නම්බර්ස් එම් පොයින්ට් එක දීලා පොඩි ස්පේස් එකක් තිබුණා මම දැක්ක දෙයක් ඇඩ් කර ගන්නවා. මම මේ කැපිටල් A තියලා ඩොට් එකක් තියලා ස්පේස් එකක් තිබුණා මම අර දැක්කද මේක වෙනස් වෙනවා මේ ටික මේ කැපිටල් B නැත්නම් කැපිටල් B ඩොට් එකක් තිබුණා ස්පේස් එක තිබුණා. දැක්කද වීඩියෝ වලට හැදිනම්. දැක්කද අපිට එහෙම නම්බර් සෙට් කරන් ටයිප් කරලා නම්බර් සෙට් කරගන්න පුළුවන් අපිට මේක මේ ක්ලික් කරන්න ඕනි කියලාම නේ. හරිද? කැපිටල් C අපි බලමු කැපිටල් C අන්න ඩොට් එකක් තිබුණා ස්පේස් එකක් තිබුණා. දැක්කද? ඔන්න ඊළඟට මේකට මම 2 දාන්නම්. 2 dot space r දැක්කද? මේකේ තව වාසියක් තියෙනවා පුතේ. මෙන්න මේ හෙඩින් එක ඇතුළට ගියාම ඔයාට පේනවා ඇති. මෙන්න මේ හෙඩින් එක ඇතුළට ගියාම ඔයාට පේනවා ඇති. ඔන්න මේ මම බලන්න. මේ චුටි ඊ හිසක් තියෙනවා පේනවද? මේක පුතේ ඇත්තම කතාව කියනවා නම් ගොඩක් වෙලාවට එක ගොන්නටයක් කැටි කරලා තියාගෙන ඉන්නේ. එක ගොන්නේ තියාගෙන ඉන්නේ. ඔන්න බලන්න ඒක විශේෂත්වෙ. දැන් මේ මේන් හෙඩින් එකක් ඇතුළේ තියෙන්නේ. සබ් හෙඩින් ඔක්කොම එයා නිකන් අර මිනිමයිස් කරගන්නවා වගේ වැඩක් කරනවා. ඔන්න බලන්න. බලන්න මේ ක්ලික් කරන ඔන්න ඇරෝ හෙඩ් එක සයිඩ් එකට තියෙන ඇරෝ හෙඩ් එක ක්ලික් කරනවා. දැන් මේන් 2 තියෙන මේ 2 එකත් ක්ලික් කරමු. දැන් මුකුත් නැහැ. අපිට 1 එක විතරක් නම් ඕනේ ක්ලික් කරන්න පුළුවන්. හරිද? 2 එක විතරක් නම් ඕනේ ක්ලික් කරලා ගන්න පුළුවන්. දැක්කද ඒක වෙනස? අපිට ඒ ටික වෙනම හදා ගන්න පුළුවන්. මේක ඉතින් ඇත්තම කතාව කියනවා නම් ගොඩක් විශේෂයි. හරිද? මේක ගොඩක් වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. ඒක ගොඩක් වෙලාවට ඔයාලා නේද පාවිච්චි කරද්දී මේවා පාවිච්චි කරද්දී ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ වගේ ඔප්ෂන්ස් යූස් කරන්නේ ඩොකියුමන්ට් හදාද්දී. ඉතින් ඔයාලට දෙන හොඳ උපදේශක් තමයි අසයින්මන්ට් උනක් කරද්දී ඔයාලා මේ විදියට හෙඩින් එකක් දාගන්න සබ් හෙඩින් දාගන්න. එතකොට ඒ හරහා ඔයාලට මේක වෙනම දැන් ඔයා හිතනවා ඇති දැන් මේ හෙඩින් එක විතරද මේ වැඩේ කරන්න පුළුවන්. මේ සබ් හෙඩින් එක අයින් කරන්න. සබ් හෙඩින් දැක්කද? සබ් හෙඩින් එකෙත් එක කරන්න පුළුවන්. කිසි ඒ කියන්නේ සබ් හෙඩින් කියන්නේ හෙඩින් 2 එකේ හෙඩින් 3 එකක් දැම්මොත් ඒකෙත් පුළුවන්. හෙඩින් 4 එකක් දැම්මොත් ස්ටයිල්ස් වලට ගිහිල්ලා ඔයාලට කැමති විදියට ඒක ඇඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය වෙනස්කම් කිහිපය ඕකත් තුළ අන්තර්ගත වෙලා තියෙනවා. හරි. ඕක තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එක වෙන්නේ. ඉතින් ඔයාලට මම මේ කතා කරේ පුතේ මතක තියාගන්න මම මේ කතා කරේ හෙඩ් ස්ටයිල්ස් ගෲප් එක ගැන. ඉතින් මේ ස්ටයිල්ස් ගෲප් එක හරහා ඔයාලා කොහොමද ඔයාලට අවශ්‍ය කරන හෙඩින් එකක් නැවිගේෂන් පේන් එක තුල ෂෝ කරගන්න ඇඩ් කරගන්න ටයිටල්ස් ඇඩ් කරන්න නේද ස්පේසින් එකක් ඕන නැත්නම් නෝ ස්පේසින් නේද හෙඩින් ඕන නම් ටයිටල්ස් ඕන නම් සබ් ටයිටල් ඕන නම් ඒ වගේ අපිට කැමති බුක් ටයිටල් එකක් ඕන නම් ඒ වගේ අපිට කැමති විදියට පුතේ මේක නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඕව මතක තියාගන්න අපිට ඕන නම් ඉතින් ක්ලියර් ෆෝමැටින් ගිහලා ක්ලියර් කරලා දාන්නත් පුළුවන්. ඉතින් ස්ටයිල්ස් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. හරි. ඕක තමයි අපි අද දවසට කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය. හරි. එතකොට ආයෙත් සැරයක් මතක් කිරීමක් කරනවා. ඔයාලට පහළ තියෙන contact numbers වලින් පුළුවන් අපි ඔය contact කරගෙන ඔයාලට මේ IT පිළිබඳව තියෙන ඕනම ගැටලුවක් විසඳ ගන්න. ඒ වගේම තමයි අපි පාඨමාලාවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ. IT පිළිබඳ කිසිම දැනුමක් නැත්නම් කිසි දෙයකට බය වෙන්න එපා. මුලින් ඉඳන් සරලව උගන්වනවා. සහ ඔයාලා රැකියාවල නියුතු වෙලා ඉන්න අය නම් පාසල් යන ශිෂ්‍යයන් නම් නේද ඕනෙම කෙනෙකුට ඕනෙම වයස් කාණ්ඩයක ඕනෙම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් පාඨමාලා තියෙනවා. අපි හිතමු ඔෆිස් පැකේජ් එක ඉගෙන ගන්න ඕන නම් Word විතරක් ඉගෙන ගන්න ඕන නම් Excel විතරක් ඉගෙන ගන්න ඕන නම් PowerPoint විතරක් ඉගෙන ගන්න ඕන. ඒ අදාළ කරන ටොපික්ස් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ අතර programming ඉගෙන ගන්න Python වගේ නේද C# වගේ Java වගේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා නම් ඒකට පහත numbers වලින් අපිව contacts කරගන්න.
ඉතින් ඒ හරහා ඔයාලට තොරතුරු ලබා ගන්න පුළුවන්. සහ අපේ පාඨමාලා සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ලොකු ගණන් යන්නේ නැහැ පුතේ අපේ පාඨමාලා වලට. ඉතා සුළු මුදලක් තමයි අපේ පාඨමාලා ගාස්තු වශයෙන් තියෙන්නේ. හරි. අද දවසේ කියා දුන්නේ ඒවයි යම් කිසි හෝ ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම තමයි කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ෂෙයා කරන්න හැමෝටම බලන්න පුළුවන් වෙන්නේ. හරි. මම ආයෙ පාරක් මතක් කරන්න මේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. තවත් අපි අලුත් වීඩියෝ සහ වීඩියෝ සීරීස් යනවා. ඒ වගේම තමයි අලුතෙන් වීඩියෝ එකක් දාපු සෙනි බලා ගන්න bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඔබට සුබ දවසක්.